එතකොට ඔයාට අවුරුදු 16 වෙන ඔයාලගේ අම්මට වයස කීයක් ඇද්ද? ඔයාගේ අම්මට අපි හිතමු අවුරුදු 45ක් ඇති කියලා. අම්මට තාත්තට අවුරුදු 45ක් ඇති කියලා. ඔය කට්ටිය තව කොච්චර ජීවත් තියෙද? කීයෙන් මැරෙයිද? ඒ වන්න බෑනේ. අපි හිතමු කීයෙන් මැරෙයිද? අවුරුදු 70 කට්ටිය මැරෙනවා. සාමාන්‍යයෙන් අපේක්ෂාව අවුරුදු 70ක් වගේ අපි හිතමු 70ක විතර මැරෙනවා කියලා. එතකොට අම්මටයි තාත්තටයි අම්මටයි තාත්තටයි තියෙන්නේ තව අවුරුදු 25ක් වගේ තියෙනවා. තව අවුරුදු 25ක් වගේ තියෙනවා. ලොකු කාලයක් තියෙනවා අවුරුදු 25ක් කියන්නේ. ඔයා හිතන්න ඔයා අම්මා තාත්තා වෙනුවෙන් දෙන කාලය තව කොච්චර කාලයක් තියෙද? ඔයා අම්මා තාත්තත් එක්ක ඉන්න කාලේ. ඔයා නිකමට හිතන්න ඔයා උදේ ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඔයා කරන වැඩේ හවසට පන්ති යනවා. ඊට පස්සේ ඔයා ගෙදර එනවා. ඔය කාලේ ඇතුළත ඔයා අම්මයි තාත්තයි එක්ක කතා කරන වෙලාව. ඔය වෙලාව ඔක්කොම එකතු කරගත්තොත් දවසකට මිනිත්තු 10ක් නෑනේ. විනාඩි 10ක් නෑනේ. ඔයා නිකන් තරහකාරයෝ වගේ ඉන්නේ කතා කරලා කණ්ඩ නිකන් වලින් වගේ උත්තර තියෙන්නේ. ඔය ඔක්කොම විනාඩි 10ක් නෑනේ. අපි නිකමට හිතලා බලමු ඔයා දවසකට එයත් එක්ක කතා කරන්නේ මිනිත්තු 10යි කියලා. ඔයා දවසකට එයත් එක්ක කතා කරන්නේ මිනිත්තු 10යි නෝ. ඒ වගේ දවස් 365ක් තියෙනවා අවුරුද්දකට. අවුරුද්දකට දවස් 365යි. මේ වගේ අවුරුදු 25යිනේ එයත් එක්ක ඉන්න පුළුවන් කාලේ තියෙන්නේ. දවසකට මිනිත්තු මෙච්චරයි. ඊට පස්සේ අවුරුද්දකට එහෙනම් මිනිත්තු මෙච්චරයි. එහෙනම් අවුරුදු 25ට මිනිත්තු මෙච්චරයි. ඊට පස්සේ අපිට මේ ಗುಣ කරලා ගත්තොත් එහෙනම් 3650යි ඒක 25න් බෙදුවා කියන්නේ මේක 4ෙන් බෙදුවා 91250යිනේ වාට ඔක්කොම මිනිත්තු තියෙන්නේ. වාට මිනිත්තු ඔක්කොම 91250යි තියෙන්නේ. මේ මිනිත්තු ඔයා අම්මත් එක්ක ඔයා තාත්තත් එක්ක ඉන්න මිනිත්තු 91250යි වාට තියෙන්නේ. හිතන්න ඔයා මේ මිනිත්තු වලින් කිව්වට ඔයාට උත්තර තේරෙන්නේ නැහැ නේ. අපි ගමු එහෙනම් ඔයාට තව පැය කොච්චර තියෙයිද කියලා. අපි බලනවා පැය කොච්චර තියෙයිද. මිනිත්තු පැය කරන්න අපි 60න් බෙදන්න එපා. මම මේක එහෙනම් බෙදා ගන්නවා 60න්. 91250 60න් බෙදා ගන්නවා. මෙයා කැපුණා 6න් බෙදාගෙන ගියොත් එහෙම අපිට කයි 5යි අපි හිතමු ආසන්න විදියට ගම 1520ක් වගේ තියෙනවා කියලා. ආසන්න විදියට ගන්නවා 1520ක් වගේ ඔයාට පැය තියෙනවා. මේ පැය ඔයාට තියෙන 1520ක් වගේ. ඔයාට අම්මයි තාත්තයි එක්ක තව ඉන්න අම්මා මැරෙන්න කලින් තාත්තා මැරෙන්න කලින් ඔයාට ඉන්න තියෙන්නේ පැය 1520යි. ඔයා හිතන්න පැය වලින් කිව්ව අපි දවස් වලින් ගමු. දින කීයක්ද කියලා ගමු. ඔයාට දින සෙට් වෙනවා. මේක දින කරන්න නම් මේක එහෙනම් 24න් බෙදන්න එපා. මේක 24න් බෙදුවා කියලා කියන්නේ ආසන්න විදියට 6යි 63 අපි 64ක් දාමුකෝ. ඔයාට දවස් 64යි තියෙන්නේ. ඔයාට අම්මයි තාත්තයි එක්ක ඉන්න තව දවස් 64යි ළමයි තියෙන්නේ. ඔය දවස් 64කින් පස්සේ ඔයාට අය අම්මයි තාත්තයි එක්ක කතා කරන්න වෙන්නේ නැහැ. ඔයා කතා කරන්නේ දවස් 64යි. එයාට අවුරුදු 25ක් තිබ්බට ඔයාට තව අවුරුදු සෑහෙන ගාණක් තිබ්බට ඔයාට 16යි කියන්නේ ඔයා 70 වෙන්නම් බැරිනේ. ඔයාට තව අවුරුදු කොච්චර ගාණක් තියෙනවද? මෙයාටත් තව අවුරුදු 25ක් තිබ්බට ඔයා එයාට දීලා තියෙන කාලේ බලන්න කොච්චර අඩුද? දවස් 64යි එයාට දීලා තියෙන්නේ. එහෙනම් නිකමට හිතලා බලන්න තව දවස් 64කින් එයා නැති වෙනවා. දැන් ඔයා හිතන්න එයා ගෙදර ඉඳන් ආවම ඔයා ඉස්කෝලේ ඉඳන් ගෙදර ආවම එයා කොච්චර ආසාවෙන් ඉන්නවද? ඔයත් එක්ක කතා කරන්න. එයා ඔයත් එක්ක කතා කරනවා. එයා ආසයි ඔයත් එක්ක කාලේ වෙන් කරන්න. හැබැයි ඔයා මොකද කරන්නේ? ඔයා ආපු ගමන් ෆෝන් එක ඔබනවා. අම්මා මොනවා හරි කියන දෙයක් ඔයා ෆෝන් එක ඔබන ගමන් ඔයා අහන් ඉන්නවා. ඔයාට හරි වදයක් එයා කතා කරන්නේ. එයා හරි ආසයි ඔයත් එක්ක කතා කරන්න. ඔයත් එක්ක චුට්ටි වෙලාවක් ඉන්න. මොකද එයා දන්නවා මේක. එයා දන්නවා ඔයත් එක්ක ඉන්න පොඩි වෙලාවයි මේ කියලා. මොකද ඔයාට ඒක හිතුන් නැතුණාට මං අම්මත් එක්ක කතා කරන්න ඕනේ. මං අම්මත් එක්ක ඉන්න ඕනේ. මං තාත්තත් එක්ක කතා කරන්න ඕනේ. තාත්තී අද කොහොමද? අද කොහොමද ඔයාට වැඩ ටික කොහොමද? තාම්මේ කොහොමද? ඔයා කාලා දින්නේ? ඔව්ව අහන්න ඕනේ. මොකද එයාලා ආසයි ඔයත් එක්ක කතා කරන්න. හැබැයි ඔයා කතා කරන්නේ නැහනේ. ඔයා හිතන් ඉන්නේ ඒ කට්ටිය ඔයා වදයක් ඒකට. ඔයාට හිතන් ඉන්නේ මේ ලෝකේ තියෙන ලොකුම වදකාරයෝ තමයි අම්මයි තාත්තයි කියලා. ඔයා අද නම් කතා කරන්න බෑ මට. අයියෝ යන්න මේ මට මහන්සියේ ඕම් ඔයා කියන කතාව. ඒකින්ද ළමයි අනිවාර්යෙන්ම අදවත් ගෙදර ගිහිල්ලා ටිකක් අම්මයි තාත්තයි එක්ක චුට්ටක් වෙලා කතා කරන්න. කතා කරලා ඒ කට්ටියත් එක්ක පොඩ්ඩක් ඉන්න බලන්න.
ඒ කට්ටිය බලන්න ඒ කට්ටිය කොච්චර ඊළඟ දවසේ ඉඳන් වාට කොච්චර ආදරේ වේද කියලා. අම්මගෙන් තාත්තගෙන් ආශිර්වාද ලබන්න නම් ඒ කට්ටියට ඒක හදපතුලෙන් මේ ආශිර්වාද එන්න ඕනේ. ඔයා පොඩ්ඩක් කතා කරලා බලන්න ඒ කට්ටියට වෙලාවක් දීලා බලන්න. ඒ කට්ටිය කොච්චර සතුටු වෙයිද කියලා. ඔන්න අද ඉඳන් ඒක කරන්න බලන්න. හරි.